ඉක්මන් කරන්න ගිල්පන් දැන් ඔයාගේ වාරේ. හරි පොඩ්ඩක් ඉන්නකෝ. මේ සෙල්ලම හරියට කරන්න නම් ස්වයං පාලනයක් තියෙන්න ඕන. ඒ වගේම හැමෝගේ අවධානයක්. ඒ මොකද අනේ අර වෙවුලන්නේ මීමස් මොරේදයට? එයා গুপ্ত ක්‍රමයක් තෝරගෙන තියෙන්නේ. ගිල්බර්ට් කවුද කියලා දන්නවද? පැට්‍රිසියා! අනේ සමා වෙන්න ගිල්බර්ට්. මිගල්! මට සමා වෙන්න ගිල්බර්ට්. ඔක්කොම හෙල්ලෙනවා. මොකදනේ උනේ ලෝක විනාශෙද? මං හිතුවේ මගේ බඩ කෑ ගහනවා කියලා. බය වෙන්න එපා යාළුවනේ. ඒක නිකන් භූමිකම්පාවක්. දැන් ඒක ඉවරයි. භූමිකම්පාවක්ද? මම නම් හොඳටම බය වුණා. මිගෙල් ආසයි භූමිකම්පාවලට දම්පි. දැන් ඉතින් ඔය බොරු කියෝ හිටියා හොඳටම ඇති. දැන් අපි ගිහින් බලමු මොකද වෙලා තියෙන්නේ ඒත් කියලා. මගේ වාරේ ඉවරුන්නේ නෑනේ. මේක අසාධාරණයි. මේ පැට්‍රිසියා පොඩ්ඩක් පැත්තකට ළමයි පාඩුවේ මට ඉන්න දෙනවද? ඒකට මුකුත් වෙලා නැහැ. ඒක අපේ වාසනාව. මං හිතන්නේ කැලේ අනිත් තැන් වලට ප්‍රශ්නයක් නැතුව ඇති. ඔන්න අපේ වෙලාව ඇවිල්ලා. ඔයගොල්ලෝ ලෑස්තිද? බේරගන්න. කොහොමද ඔයාට? මොකද්ද ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ? හෙලෝ මම තමයි මහාචාර්ය එනස්. දැන් ටිකකට කලින් පොළව හෙල්ලුණානේ. ඒ හින්දා පොළව පොඩ්ඩක් පැල්ලලා තියෙනවා. වැඩේ කියන්නේ අපේ ගම බැද්දෙන්මයි පල්ලලා ගිහිල්ලා තියෙන්නේ. ඒක ඉක්මනට හදාගත්තේ නැත්නම් අපි ඔක්කොම ඉවරයි. ටේලර්ට ගිහලා මෙහුම් පාරක් දාන්න ගියේ හරි ගියේ නෑ. ඔයා කියපේක නම් තේරුන්නේ නැහැ. ඔයාලා මොකද්ද ඒකට කළේ? ටේලර් ඉතින් ලනු පාරකින් පොඩ්ඩක් මහලා දැම්මා. ඒකයි මං කිව්වේ. ආ? ඒ විදිහට කොහොමද ගමක් මහන්නේ? මම දන්නා පොඩ්ඩක් වැඩේ අවුල් කියලා. ඒත් මට ඒ වෙලාවේ ඔළුවට ආවේ ඒක විතරයිනේ. ඉතින් ඊට පස්සේ මම ඒක කරා. ඔයාට කියන්නේ මම මෙහෙම හිටියට හරිම දක්ෂයි. අර කියන්නේ කිවිලට අත්තඩු නැති වුණත් හොඳට අදහස් පාල වෙනවා කියලා. මම ඔයාලට පෙන්නන්න මම මේ ඊයේ පෙරේද හොයාගත්තා ටිකක්. මේ ඉනිබගම තනියමයි හැදුවේ පොඩ්ඩක් කුසතැන් වලට තියාගන්න. එතකොට මේ මාලිබාවේ පුළුවන් අපි ඉන්න තැන කොහෙද කියලා හොයාගන්න. මේ බලන්න දැම්ම වම් පැත්තට යන්නේ. ආයි පිටිපස්සට යනවා ඔය. දෙක්කනේ. යොම්නේ. මොන මොලකාරයෙක් වගේ අපිට ඉතින් ඕව තේරෙන එකක් ඈ. මගේ විද්‍යාව ඔයාලට ජීවිතේටවත් හිතා ගන්න බෑ. අවසානට මේක තමයි මං හොයාගත්තු විශිෂ්ටම නිර්මාණය. දෙකලේනේ මං ඒකේ බේරුණානේ. අනතුරුගේ පොඩ්ඩක් පරක්කු. ඒකේ පුළුවන් ඉතින් අනතුරකින් බේරෙන්න. දැන් අපි ඔයගොල්ලන්ගේ ගමට යමුද? අනිවාර්යයෙන් මං මගේ පැත්තෙන් එන්නකෝ. මේ පැත්ත නෙමෙයිනේ. හැබැයි ආම ගියොත් නම් අපිට බේරෙන්නවත් බැරි වෙයි. අර දැක්කද පතුල ගොඩක් හැරිලා තියෙන්නේ. අපි දැන් මේකට මොකද කරන්නේ? භූමිකම්පාවෙන් හින්දා ගම සෑහෙන්න පහළට ගිහිල්ලා. ගමේ තියෙන භූත ඇටි හොයාගෙන ඒක සමබරව තිබ්බනම් මේක හරියනවා. මගේ පිහිටෙන් ගම ආරක්ෂිතවයි තිබුණේ. ගිල්බර්ට් මේකට මොකද කරන්නේ? මට අදහසක් නැහැ. පොළොවැටට ගිහිල්ලා භූමිකම්පාව ඇති උනේ කොහොමද කියලා බැලුවා නම් හරි. අපි කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. අපි හැමෝම පතුලට ගිහින් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මොකක් ගොඩක් කවන්නේ ඔයාලා කලබල වෙන්න එපා අපි කියලා යාළුවනේ අපි මේ කරන්න යන්නේ ගොඩක් ප්‍රාථමික වැඩක්. අපි එකිනෙකා ලණු වලින් ගැට ගහගෙන ඉන්න නිසා බය වෙන්න දෙයක්වත් නැහැ. එහෙම ලේසියෙන් හිතලා පහලට බහින්න හොඳ නැහැ. අපි කොහොමද දන්නේ? ලණුව කොච්චරක් පොළොවටට දාන්න ඕනද කියලා. ඒ නිසා පතුලේ දුර බලන්න ඕයි ඕනේ. වැඩේට බලි මගේ විද්‍යාත්මක ක්‍රමවලින් පුළුවන් මේකේ පතුල කොච්චරද කියලා බලා ගන්න. ලණුව කෙරවලට ගලක් ගහලා පතුලට දාන්න ඕනි. එතකොට අපිට පුළුවන් ගලද ලොකු හෙලද ලොකු කියලා බලා ගන්න. මිගෙල් ගොඩක් ආසාවෙන් හිටියේ මහාචාර්යතුමාට උදව් කරන්න. ඔයා ලණුව දැම්ම නේද? හැබැයි මේක නෙමෙයි හරියට. ගිල්බර්ට් මේකට මොකක් හරි කරන්න මට අනේ මොකක් කරන්න බෑ. මොරිස් අපි දෙන්නක වගේම ඉෂ්ට කරා. කොහෙද යා ගියේ? මට කියන්නේ හැමෝම හොඳින්නේ?
පොඩ්ඩක් මෙහාට වෙලා හිටියා නම් මගේ කොන්දත් ඉවරයි. අනේ මේ වටපිටාව ගොඩක් කලවරයිනේ බං කලවට ගොඩක් බයයි. බය වෙන්න දෙයක් නැහැ මගේ ඉදි මගේ තියෙනවනේ ඒක පාවිච්චි කරලා උඩට යන්න. ඔව් ඒක පාවිච්චි කරත් හොඳයි. ඒ මෙහිටවත් ඉතින් ඒක කැඩලානේ. ඒකට කමක් නැහැ. ඔයාගේ පියාට ටිකක් දෙන්න පුළුවන්ද? මගේ මෙහාටද දෙන්න. ඔන්න එහෙනම් යාළුවනේ දැන් අපිට යන්න එළියක් තියෙනවා. දැන් ඇස්සරලා බලන්න ප්‍රැක්ටිසියා අපිට එළියක් තියෙනවා. තට්ටුව දැමකම ලයිට් පත්තු වුණා. නම්බි. මට පේන්නේ මේ වලුණු වගේ. රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවකින් හැදෙන්නේ. ඇත්තටම මෙතන හරිම පුදුමයි. අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේවා ඉක්මනට ගිනි ගන්නවා. මේවට ගල් වගේ කමුණ හරියට ඒවා නිකන් බිත්තර වගේ. ඕන සල්ප වෙන්න ඕනේ. ඕවා ගොඩක් තියෙන කිරිකදු ආශ්‍රය තමයි. මේ සල්ප හරිම අමුතුයි නේද? හරිම ලස්සනයි. මම කරපකට බයවුණා නේද ඔයාලා? මම පොඩි විහිළුවක් කළේ. මගේ නම පැට්‍රික්. කොල්ලෝ නම් කියන්නේ මට පැට්ටා කියලා. මේ පල්ලෙහා බෝඩරේ ඔක්කොම රන් කරන්නේ මම. ඔව් කොහොමද? අපි තමයි කැලේ කල්ලිය කියලා කියන්නේ. දාතපා. මම ඔයාලට විහිළුවක් කරේ යන්නේ. ඉතින් ඔයාලා මොකටද මෙහා ආවේ? සාමාන්‍යයෙන් ඔයාලා වගේ කට්ටිය මෙහාට එන්නේ නැහනේ. මේ අර්නස්ගේ ගම තියෙන මේකට උඩින්. අර භූමිකම්පාව නිසා මේ ගම එකපාරට ගිලා බැස්මකට ලක් වුණා. ওই භූමිකම්පාව හින්දා අපේ පතුලටත් ලොකු ඩැමේජ් එකක් සිද්ධ වුණා. මට නම් ඉතින් ඕවා වැඩක් නැහැ. හැබැයි උඩ බැලුවම තේරෙනවා අපිට වාතයේන සිදුර වැහිලා ගිහිල්ලා කියලා. ඔයා මුලින්ම යන්න මොරිස්. පැටි මේකත් ඔයාගේ මෝඩ විහිළුවක්ද? ඔයා ඉතින් පොඩ්ඩක් ඉස්සරහට කියලා බලන්නකො මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මෙතෙන්ද තමයි ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙලා තියෙන්නේ. ඔයාලට හරියටම බලා ගන්න පුළුවන් පොඩ්ඩක් ඉන්නවා ලයිට් එක දාන්න. සද්දේ මේ කොටසෙන් තමයි ගිලා බහින එක නවත්තන් ඉන්නේ. ඒත් මේ භූචලනය නිසා මධ්‍ය ලක්ෂ්‍ය පොඩි වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. ගිල්බර්ට් අපි දැන් ඒකට මොකද කරන්නේ? ඒ වෙනුවෙන් අපට පිපුරුමක් ඇති කරන්න වෙනවා. මං කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. පොඩ්ඩක් රස්නේ වැඩි වෙගෙන වගේ නෙන්නේ. ඔයාලට අවුලක් නැත්තම් මම පොඩ්ඩක් විතර එහාට වෙන්න. ගොඩක් ස්තුතියි ඔයාට. අපි එහෙනම් ආයෙත් දවසක හම්බෙමු මොරිස්. මාර ෆන් කට්ටියක් අනේ ඔයාලා. මාත් පොඩි විහිළුවක් කළේ. පරිස්සමෙන් යන්න පැටි. කැලෑ කල්ලිය සෙට් එක. පැට්‍රිෂියා ඔක පත්තු කරන්න. අපි ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. යමු. ඒක සම්පූර්ණයෙන්ම වැහෙන්න යන්න. අපි ඉක්මනට උඩට නගිමු. මට ඔයාගේ පියාට ටිකක් දෙන්න. උඩට වාගාවේ වැඩි පියාටු නෑනේ. අපිට වාද කරන්න වෙලාවක් නෑ. මිගෙල් ඉක්මනට එයාගේ පියාට බලව ගන්න. හරි මට ඩක්කාලේ ගන්න. ඉක්මන් කරන්න. මට මේක වැඩි වෙලා අල්ලගෙන ඉන්න බෑ. ඔන්න එහෙනම් කට්ටියම ලෑස්ති වෙන්න. මිගෙල් ඕක පත්තු කරන්න. දැන් ඇස්සරලා බලන්න පැට්‍රිෂියා. අපි එළියේ ඉන්නේ. ඉතින් මහතුනි බොහොම ත්‍රාසජනක ගමනන්නේ අපි ගියේ. ඒ වගේම මගේ වඩු ටික තිබුණ නැත්තත් අපි තාමත් පල්ලෙහා හිර වෙලා. ඒක තමයි අර්නස් අපේ වගකීම. මොන හරි ඕන වුණොත් කතා කරන්නම්. කෙලේ කල්ලියට ජය වේවා. හිප් හිප්. ඔයා පරාදයි බොබ්. දැන් මිගෙල් ගවාරේ.
පුතා ජූනියර් ඔයාලා මගේ ජූනියර්ව දැක්කද? මෝරිස් අර පඳුරස්සේ බලන්න. මටමයි වෙන්නේ. බිකල් කරුණා කරලා ඕක නවත්තන්න ඕනේ. මේවා අපිට කන්න කියලාද කියන්නේ ඔයා? අපේ විල මොකක් කියලාද ඔයා හිතන් ඉන්නේ? ඒ මොකක්ද ඒ කලේ? කුණු මට්ටේ වන්න එපා. ඔන්න බලාගෙන. හැබැයි එහෙම දෙයක් උඩ එකත් හොඳයි. කොහොමද පැට්‍රිෂියා? හිතුවෙත් නැති වෙලාවක. අපි මේ ගැන පස්සේ කතා කරමු. දැන් අපි යන්න ඕන. ඔයගොල්ලෝ ලෑස්තිද? හලෝ ඔයාලද එතකොට කැනේ කල්ලිය කියන්නේ? ඔයා හරියටම කිව්වා මගේ මිත්‍රයා. බය වෙන්න එපා. අපිට තේරෙනවා ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. මිගෙල් නෑ මම මේක දිගට ගන්න නෙමෙයි අදාවේ. මේක අපිට හම්බෙච්ච දඬුවමක්. අවසරයක් නැතුව දිගරින්න විදියක් නෑ. දඬුවමක්? ඒ මොකටද? මොකද කියනවනම් මම අවසරයක් නැතුව කද්දේ හොල්මනම අවදි කළා. ඈ මොකද්ද? අර ඇල්ල කන්නේ ඉන්න හොල්මන. මොකද්ද ඔයා කිව්වේ? ඇල්ල කන්නේ ඉන්න හොල්මනන්නේ. ඔය කියන්නේ කන්දක් උඩ ඉන්න හොල්මනක් ගැන. හොල්මනක් කිව්වා ඔයාලා වගේ ලොකු සත්තු තොල්මන් වලට බය වෙනවද? හොඳ වීලු. මම කියන්නේ ඇත්ත. එයා මාස ගානක් තිස්සේ අපිට කරදරයක් වෙලා ඉන්නේ. අනිත් එක එයා අපිට කන්න තියෙන හැම පළතුරක්ම අරගෙන ගිහිල්ලා එයාගේ පූජාවල් වලට ගන්නවා. ඉතින් පළතුරු ටික ඔහේ නරක් වෙලා යනවා. මට මේක බලන් ඉන්න බැරුව මම දවසක් ගිහිල්ලා වල පළතුරු කෑවා. ඒකයි මට මෙහෙම සිද්ධ වුනේ. අනේ මන් දන්නේ අයියේ. මට තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්න ඕන කියලා. අනේ ඔයාලවත් ඇවිල්ලා උදව් කරන්නකෝ යාව ගමෙන් එළවල් දාන්න. ගමෙන් එළවල දාන්න? ඇත්තටම මට ලැජ්ජාවක් මේක. ඇයි නැති වෙච්ච ගෞරවය? හරි. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලට කරදර කරන හොල්මන ගැන අපි බලාගන්න. ආලකට පස්සේ කරන්න ආපු හොඳ වැඩක් මේක. විකාර හොල්මන් කතා. ඕ ගිල්බර්ට් ඔයා නම් කිසිම දෙයකට බය නැති කෙනෙක්. මටත් ආරක්ෂා. හොඳ වෙලාවට කෙහෙල් එල්ල තිබුණේ. හොඳයි අපි එහෙනම් යමු යාළුවනේ. එන විදිහට උස කන්දක් වගේ. රොනාල්ඩ් මොකද මේ? අපි එක සැරයක් කිව්වනේ මෙයාලව එක්කන් එන්න එපා කියලා. අපිට හැමදාම මෙහෙම බය ජීවත් වෙන්න බෑ. අපි මේකෙන් නිදහස් වෙන්න ඔයගොල්ලෝ දැන් ඕනේ. කිසි දෙයකට බය වෙන්න එපා. අපි තමයි කැලෑ කල්ලිය. අපිට පුළුවන් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. ඔව් අපිට විසඳලා දෙන්න පුළුවන්. මිගෙල්ට සතුටුයි. දාපි. බූටට සද්ද වුණොත් කේන්තියයි. මං කිව්වා ඔයගොල්ලන්ට කිසි දෙයකට බය වෙන්න එපා කියලා. ඕවා බොරු විහිළු. හොඳයි. මෙහෙම බය නැති කෙනෙක් මං දැක්කමයි. එහෙනම් පටන් ගන්නකෝ අපි ගියා. මම මෙතෙන්ට වෙලා ඉඳන් යාළුවනේ බයකට ඒව නෙමෙයි ඉතින්. මෙතන නම් මිගෙල්ගේ කෙසෙල් එලි වලට වඩා කැත දේවල් තියෙනවා. ඒ ජරා කොටවල වල වහන මැස්සන්ව කන්න පුළුවන්ද? හරි පුදුමයිනේ. කොහොමැස්සෝ ටික? කවුද දන්නේ? පැට්‍රිෂියා ඔයාට වැඩක් තියෙනවා. අර කන්ද උඩ තියෙන ගහ එල්ලලා හොඩුවවක් හම්බෙයිද බලන්න.
පැට්‍රිසියා ඔය බොරු දේවල් කියවන්න එපා. විකාර කියවනවා. ආගන්තුකේනි මං තමයි මේ කන්නේ ඉන්න අයියා. කනවා කට්ටියම හරිනේ. දැන් තමයි යා මං කවුද කියලා දැනගන්නේ. මිගෙල් පේනට හොල්බන ඔය අයනෝට මාත්තික සෙල්ලමක් කරන්න දාබි දාබී දාබී මෙන්න යනවලා. කන්දෝටද මිගල්ට හොල්බන හොතටම ගහුවා මේ කොහෙවත් යන හොල්මනකට මාව එහෙම බය කරන්න බෑ. මම රණශූරේ. මේ අහනවා හොල්මන. මට පුළුවන් ඇස් දෙක බැඳගෙන උනත් ඕන කෙනෙක් එක්ක සටන් කරන්න. පහර දෙමු. මට අමතක වුණානේ මේ ගම වටේම තියෙන ගලක් කියලා. පුළුවන් නම් එනවා එළියට. යාගේ අවධානය වෙනස් වුණා. අපි දැන් පහර දෙන්න පටන් ගමු. ඊගා පටන් ගන්න. නෑ මිගල් දන්නවා පාර දෙන්න ඕනේ වෙලාව ඔන්න එනම් මිගල් පාර දෙනවා දැන් නම් හොල්මන ගැන සැකයක් තියෙනවා. එයාට පෙන්නන්න හොල්මන් වලට අපි බය නැහැ කියලා. මට ඔයාගෙන ආඩම්බරයි. ඔයා එක හොඳට කළා. මාරිස් අපි ගෙදර යන එක ගැන හිතුවත් හොඳයි නේද? කලුවරත් වැටීගෙන එනවනේ. මේ වැඩේ ඉවර කරන්න නැතුව කොහෙවත් යන්න බෑ. අපි මේ හොල්මනව කොහොම හරි අල්ලන්න ඕනේ. Amin. Dan pahar deh. අපිත් එක්ක වැඩිය දකලන්න හදන්න එපා. එන ඕගොල්ලන්ගේ හොල්මන හඳුර ගන්න. මට දැන් යන්දිරේව නැත්තම හොඳ වැඩක් කරනවා හරිද? අති ගෞරවනීය වැදගත් කටුසු රාජයා. කෙටියෙන් කිව්වොත් වෙස් පෙරලෙන කටුස්සා. නොපෙනෙන වේශයක් ගැන ඕගොල්ලන්ව රවට්ටලා නරක පළතුරු ගෙනල්ලා ඒවට වහන මැස්සන්ව කණ්ඩායි මේ ඔක්කොම කරලා දී. මිගල් මෙයාට පොඩි ටච් එකක් දාන්න ඒකට සතුටුයි ඔයාලා මේ මං කවුරු කියලා හිතාගෙන ඉන්නේ මේ ගෝලියෝ මේ සෙල්ලම් කරන්න ඇච්චෙන්නවා මාත් එක්ක හරිද? මම මේ කරේ කොහොම හරි ලොක්ක වෙන ඔයාලා දන්නේ නැහැ නේද? එහෙම කරන්නේ අපි ඔයාලට යන්න දුන්නොත් නේ. පැට්‍රිෂියා වාගේ වැඩ ඉවරද? ඔව් මගේ වැඩ ඉවරයි. අන්න ගං අතර දාන රැස්ස මේ පාට නම් හේදෙන්නේ නැහැ. දැන් හොල්මන් කළා ඉවරයි. නිකන් කෙතරද කියලා ඉපවලු හරිද? ඔයා දන්නේ මං කවුද කියලා බලාගන්නම්කෝ. මම පාට කියලා මෙතන සතු පාට කියලා මං ආසෙපටදී පාට බලාගන්න කලිද? මට ඔයාගෙන් සමාව ගන්න ඕන මං ඔයාට කියපු කරපුවාට අපි කලා කල්ලේ ගෙන්නන්න තිබ්බ මීට හුඟ කාලයකට කලින් හිප් හිප් ආයෙත් සද්දට කියමු දේ නම් හිප් හිප්
අන්තිමට කොම්පාරි වට්ටු ටික හොඳට තියෙනවනේ. නියමයි මිකෙල්. හැබැයි අපිට එක කෙහෙල්ලෙල්ලක් හරි තියාගන්න තිබුණේ. හෙලෝ. ඔය ආයෙත් ආවා. මිගෙල් ඔයා ඒවක් කොහෙද දැම්මේ ඕගොල්ලන්ට කවදාවත් හිතා ගන්න බැරි වෙන්නේ